Welcome to my YouTube channel. අද නිමාඩ දවසක්. ඉතින් අද ඉරිදනේ අපි අද හැමෝම ආවා මාලිකාවට. කාලයකට පස්සේ තමයි අපි මේ මාලිකාවට ආවේ. එදිනම් අපි ගොඩක් දේවල් හිතාගෙන ආවාද කරනවා කියලා අපි බලමු අද අපි මොනවද කරන්න කියලා. අපි අද මාලිකාවේ ගොඩක් තැන් බලන්න ගියා. රාජතාගේ පිළිරුව බලන්න ගියා. මේ අපි යන්නේ නම් එතෙන්ට. ඒ වැදුලේ වීඩියෝස් ගන්න දෙන්නේ නැති නිසා ඒ වීඩියෝස් නම් මේකට ඇඩ් කළේ නැහැ. ඒ ඇස්සේ ඔන්න අපිට යාළුවෙකුත් හම්බුණා. ගියා මාලිකාවේ රජවාසල කෞතුකාගාරයට. කලින් කීප වතාවක්ම මාලිකාවට ආවට අපි මෙතෙන්ට නම් යන්න හම්බුනේ නැහැ. හැබැයි මේ පාර නම් අපි ගිහින් බැලුවා මහනුවර රාජධානිය ගැන, මහනුවර රජවාසල ගැන, මහනුවර රජපෙළපත ගැන ගොඩක් දේවල් මෙතනින් අපිට ඉගෙන ගන්න හම්බුණා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මාලිකාවට ගියොත් මෙතනත් බලන්න යන්න. ඒ දේවලත් බලලා අපි දැන් පැය 2:15කට විතර පස්සේ මාලිගාවෙන් එළියට එන්නයි යන්නේ. ඒ වටේම ඇවිදලා අපි ළඟට ආව කන්න. මේ විදිහට ගොඩාක් බඩගින්න හිටියේ. ඉතින් මෙන්න මෙතනින් අපි දවල්ට කෑවා. හරිම රසයි මේ කඩේ කෑම. චොක්ලට් කඩේ දැකලා අපි එතෙන්ටත් ගිහිල්ලා කඩචෝරු ටිකක් අරගෙන අපි දැන් වැවරවුම දිගේ යනවා KCC එක පැත්තට. පොඩි බඩුවගේකුත් අරගෙන අපි ගියා KCC එකේ තියෙන ඔක්ටෝබර් ෆෙස්ටිවල් එක බලන්න. ඉතින් එක එක විදිහේ ස්ටෝල්ස් ගොඩක් මෙතන තිබුණා. ඒ වගේ මේ වගේ ගොඩක් සහන්ඩයි මිලට බඩු ගොඩක් තිබුණා. අපිත් පුංචි පුංචි දේවල් ටිකක් ගත්තා. බලන්නකෝ ඔයාලත් මේ ස්ටෝල්ස් වල මොනවද තියෙන්නේ කියලා. තියෙන බෑග්, ස්ලිපර්ස්, ජුවලරි අයිටම්ස් මේ ඔක්කොම මේගොල්ලොම හදපුවා. ගොඩක් හොඳ ක්වොලිටි එකකට වගේම ගොඩක් අඩු මුදලකට ඔයාලටත් මෙතනින් මේ දේවල් ගන්න පුළුවන්. ඉතින් අපිත් මෙන්න මේ ලස්සන ස්ලිපර්ස් දෙක ගත්තා. මෙන්න මේ ක්‍රොෂෙට් හෑන්ඩ් බෑග්ස් ටිකත් හරිම ලස්සනයි. මාරම ලස්සන කලෙක්ෂන් එකක් එතනත් තිබ්බා. ඉතින් හවස් වෙනකම්ම ඒ ස්ටෝල් ටික වටේ කැරකිලා අපි දැන් කෑමත් අරගෙන බෝඩිමට එන්නයි යන්නේ.
හිතාගෙනපු හැමදේම නම් කරගන්න හම්බුනේ නැහැ. අපි තව තැන් කීපයකට යනවා කියලා හිතාගෙන ආවේ. හැබැයි අපිට KCC එක වටේ රවුම් ගැහුවාම ඒකට වෙලාව මදි වුණා. ඉතින් මාලිගාවට හරි ගියානේ කියලා හිතාගෙන අපි කට්ටිය බෝඩිමට ආවා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු.